A ball. බෝලයක්. මේ බෝලේ කොහේ තිබිලා ආවද කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. අපේ බෝලේ මගේ අතේ තියෙන්නේ. ඉතින් අපි කොහොමද මේ කොහේ තිබිලා ආවද කොහෙන් ආවද දන්නේ නැහැ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ. හැමෝටම ප්‍රශ්නයක් නේද? හරි. මම දැන් කියලා දෙන්නම් මොනවා හරි දෙයක් එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් කොහේ ඉඳලා ආවද දන්නේ නැහැ කොහේ තිබිලා ආවද දන්නේ නැහැ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා. right. ඇත්තටම ඔයාට මේ අයිඩියා එක ජෙනරේට් කරගන්නකොට අවශ්‍ය වෙනවා idiomatic expression එකක්. මේ idiomatic expression එක තමයි came out of nowhere කියන expression එක. came out of nowhere. හැබැයි මම ලංකාවේ දැකලා තියෙන මේ expression එක සමහරු පාවිච්චි කරනවා came out of nowhere කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද ඉඳන් try කරන්න මේ expression එක came out of nowhere කියලා use කරන්න. හරි. අපි examples කීපයකට යමු. look at number 1. පළවෙනි example එක තමයි හිතන්න ඔයාගේ අම්මත් එක්ක කොහේ හරි ගමනක් යන හොඳට ඉරව්ව පායලා තියෙන දවසක. මෙහෙම යනකොට එකපාරටම අහඹු විදිහට ලොකු වැස්සක් එනවා. අම්මා කියනවා පුතා වැස්ස කොහෙන් ආවද දන්නේ නැහැ. මේ වැස්ස කොහෙ තිබිලා ආවද දන්නේ නැහැ වගේ දෙයක්. බලමු මේක ඉංග්‍රීසි වලින් කියලා. මේක ඉංග්‍රීසි වලින් කියන්නේ the rain came out of nowhere. The rain came out of nowhere. වැස්ස කොහෙන් ආවද දන්නේ නැහැ. එහෙම නැත්නම් වැස්ස කොහෙ තිබිලා ආවද දන්නේ නැහැ. right. example number 2. දෙවෙනි example එක දිහාට පොඩ්ඩක් යමු. නිකන් හිතන්න ඔයා රූපවාහිනිය බල ඉන්නකොට ඔයාගේ ඉස්සරහෙන් පොඩි සතෙක් පියාඹගෙන යනවා. හිතන්න මදුරුවෙක් කියලා. ඔයා කියනවා ෂි මේ මදුරුවා කොහෙන් ආවද මන් දන්නේ නැහැ. මේ මදුරුවා කොහෙන් පාත් වුණාද දන්නේ නැහැ. මෙන්න මේ වගේ දෙයක් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔව්. ඔයාලට කියන්න පුළුවන් this mosquito came out of nowhere. This mosquito came out of nowhere. මේ මදුරුවා කොහෙන් ආවද දන්නේ නැහැ. මේ මදුරුවා කොහේ ඉඳලා ආවද දන්නේ නැහැ. කොහේ ඉඳන් පාත් වුණාද දන්නේ නැහැ. ඉතින් අද ඉඳලා මොනවා හරි දෙයක් කොහේ ඉඳලා ආවද දන්නේ නැහැ. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කොහේ ඉඳලා ආවද දන්නේ නැහැ කියන අයිඩියා එක ජෙනරේට් කරගන්න අනිවාර්යයෙන්ම came out of nowhere ඔයාගේ day to day life එකේදී use කරයි කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ තවත් දේවල් දැනගන්න දැන්ම අපිව follow කරලා තියාගන්න. British Way English Academy ජීවිතේව හදන තැන